හයි කොහොමද? මම යශු. අද වීඩියෝ එක ගෙන ආවේ මෙන්න මේක හදන විදිය. බලමුද මේක හදන විදිය කොහොමද කියලා. දැන් අපි බලමු මේක හදන්න මොනවද ඕන කියලා. මෙන්න මේ වගේ චූටිම චූටි දේවල් ටිකක් තමයි ඕනේ කරන්නේ. මේ වගේ කාඩ්බෝඩ් කෑලි දෙකක් වගේම සවුකොලයක් ඕනේ. ඉස්සල්ලාම කරගන්න ඕන අපේ අර කාඩ්බෝඩ් කෑලි එකක් ගන්න එක. ඒක අරගෙන මෙන්න මේ වගේ සමාන කොටස් වලට බෙදා ගන්න. ඔයාලා කැමති විදිහට ගන්න පුළුවන් මේක. මම ගත්තේ මේ වගේ අඟලක වගේ ප්‍රමාණයක් තියලා තමයි ගත්තේ. ඊට පස්සේ පොඩ්ඩක් පේන්න ජෙල් පෙන් එකකින් මේ වගේ ආයේ ලයිනර්ස් ටික උඩින් ඇඳගෙන යන්න ඕනේ. ඔයාලට ඒක පැටලෙන්න දෙයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් එක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ A සහ B විදිහට ලයිනර්ස් වලට වෙන් කරගන්න එක. එතකොට මේ කාඩ්බෝඩ් එකේ තියෙන්නේ A ලයිනර්ස් සහ B ලයිනර්ස් විතරයි. හරිද? මෙන්න මේ විදිහට ගානට එක කරගන්න. පස්සේ අපිට කරගන්න තියෙන්නේ සවුකොලේ අරගෙන සමාන කොටස් 40ක්. මම ගත්ත ෂේප් එක මෙන්න මේ ෂේප් එක. ඒ ෂේප් එකෙන් කොටස් 40ක් කපා ගන්න ඕනේ. සමාන කොටස් 40කට. ඔන්න දැන් තමයි අපිට කරන්න තියෙන ලොකුම වැඩේ තියෙන්නේ. අර කාඩ්බෝඩ් එක අරගෙන මෙන්න මේ වගේ දෙපැත්තෙන් ගානට ෂේප් එකේ දෙපැත්තට ගානට ඊට තියාගෙන මෙන්න මේ විදිහට ගානට සෙට් වෙන විදිහට සවුකොලේ තියාගන්න ඕන අර කාඩ්බෝඩ් එක උඩින්. මේ කාඩ්බෝඩ් එක තියාගන්නේ අපට මේ ගම් ගන්න ඕන විදිහ ලේසියට පහසුවට බලා ගන්න. AB ලයිනර්ස් ඇන්දේ ගම් ගන්න ලේසි වෙන විදිහට. හරිද? ඊට පස්සේ දැන් අපි පළවෙනි වටේ ගම් ගන්න ඕනේ මෙන්න මේ A ලයිනර්ස් වල විතරයි. හොඳට බලා ගන්න අපි පළවෙනි වටේ ගාන්නේ A ලයිනර්ස් වල විතරයි. B ලයිනර්ස් වල ගාන්නේ නැහැ. හරි අපි ඒ ලයිනර්ස් වල ගම් ගාගෙන ඉවරයි. දැන් එක උඩ එක ගානට බලලා දෙවෙනි කොලේ තියාගන්න ඕනේ. හරි දැන් දෙවෙනි කොලේ අලවගෙන ඉවරයි. දැන් දෙවෙනි කොලේ අපිට කරන්න තියෙන්නේ B ලයිනර්ස් වල විතරක් ගම් ගා ගන්න එක. අපි අර යට කාඩ්බෝඩ් එකේ තියලා තියෙන අපිට මේ ලයින් එකට ලස්සනට ගානට එහෙම වෙන්නේ නැති වෙන වෙනස් වෙන්නේ නැති වෙන්න ගම් ගන්න ඕනේ හින්දා තමයි අපි ඒ කාඩ්බෝඩ් එක යූස් කරන්නේ මේ වෙලාවේ. ඉතින් මේ කොලේ අපි ගා ගන්න ඕනේ B ලයිනර්ස් වල විතරයි. ඊට පස්සේ ආය කොලයක් කලවනවා. ඒ කොලේ ඇලෙවුවට පස්සේ ආය අපි ගම් ගන්න ඕනේ A ලයිනර්ස් වල විතරයි. ඒ කියන්නේ අපි මේ ලයින් එකෙන් ලයින් එකට ගන්න ඕනේ පළවෙනි ලේයර් එක ගන්න ඕනේ A ලයින් එකෙන්. ඊට පස්සේ කොලයක් කලවනවා. ආයි දෙවෙනි ලේයර් එක ගන්න ඕනේ අපි B ලයින් එකේ. ඔහොම මාරුවේ මාරුට අර කොල 40ම අලව ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේකට සවුකොලම ගන්න ඕනි කියලා එකක් නෑ. ඔයිල් පේපර්ස් ගන්න පුළුවන්. A4 කොල ගන්න පුළුවන්. සහ කැමති කොල වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. අනික එකම පාටින් වෙන්න ඕනෙත් නෑ. පාට පාවිච්චි කරනවා නම් මේ ලේයර්ස් වලට ගානට ඒ රටාවක් තියාගෙන පාට කොල ටික ඇලව ගත්තොත් මීට වැඩිය ලස්සන ඩිසයින් එකකින් එක ගන්න පුළුවන්.
හොඳට මතක තියාගන්න ළමයි මේක කරනකොට ෆෝකස් එක මේකටම දීලා කරන්න ඕනේ. මොකද දන්නවද නැත්තම් මේ B line එකක් මාරු වෙලා මොකක් හරි එකක් වුණොත් අනිවාර්යෙන් අපිට ඕනේ කරන ඩිසයින් එක අපි හිතාගෙන ඉන්න ඩිසයින් එක ගන්න බැරුව යනවා. ඒ හින්දා හොඳ සිහියෙන් හොඳ සිහි බුද්ධියෙන් මේ ආර්ට් එක කරන්න ඕනේ. ඔන්න හරි දැන් අපේ අන්තිම ගොල්ල තලවගෙන ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ අනිත් කාඩ්බෝඩ් කෑල්ල අරගෙන ඒ කාඩ්බෝඩ් එකේ මෙන්න මේ වගේ රවුමට කපා ගන්න එක. ඔයාලට කැමති නම් මේකට ඩිසයින් එකක් විදියට ලස්සනට වෙන දැති විදියට හරි කමන්නේ කපන්න පුළුවන්. මම කපන්නේ මෙන්න මේ විදියට රවුන්ඩ් ෂේප් එකක් ඕන හින්දා. ඊට පස්සේ ඒ සයිඩ් එකෙන් මෙන්න මේ විදියට ගානට තියලා කපා ගන්න ඕනේ. මේක කපනකොට මේ රවුන්ඩ් ෂේප් එක තියෙන පැත්තෙන් පොඩි ඉඩක් තියාගෙන තමයි කපන්න ඕනේ. අනිත් පැත්තෙන් ඕනේ නෑ. රවුන්ඩ් ෂේප් එක පැත්තෙන් පොඩි ඉඩක් තියාගෙන තමයි කපන්නේ. හරි දැන් මේ වැඩත් ඉවරයි. ඊට පස්සේ මම මේ කරගන්නේ වටේ ලයින් එකකින් highlight කරගන්න එක. හරි ඔන්න ඒ වැඩෙත් ඉවරයි. බලන්නකෝ ඒකේ ලස්සන. මට මේ වෙලාවේදී හිතුණා මේකට තව චූටි වැඩක් කරන්න ඕනි කියලා. ඒ හින්දා මම ඒකට වෝටර් කලර් එකක් යූස් කරන්න යන්නේ. එන්නකෝ මම ඒක කරන විදිය පෙන්නන්න.
ඔක්කොටම කලින් අපි මේක ඩබල් ටේප් කරගෙන වෙන බෝඩ් එකකට සෙට් කරගෙන යමු. අයියෝ බලන්නක ඉතින් මම මේ කලර් කරන පාර්ට් එක වීඩියෝ වෙලා නෑනේ. හරි ඉතින් කමන්නේ. මෙතනින් දැන් බලා ගන්නකො. ඔයාලට මට වැඩි පුළුවන් මම ඒක දන්නා. වෝටර් කලර් එක අරගෙන මෙන්න මේ විදියට මම මේ ලයිනර්ස් වලින් වටේ ගාන්ට මට හිතෙන විදියට හොඳට. ඔයාලා කැමති විදිහට ඔයාලට කලර් කරගන්න පුළුවන්. මම මෙතන මේ වයිට් කලර් එකේ ඉන්නේ සවුකොලේ ගත්තේ. ඒ හින්දා මට හිතෙනවා මේක තව ටිකක් කලර් කරොත් ලස්සනක් ගන්න පුළුවන් කියලා. පොඩ්ඩක් සද්ද වැඩි කුරුල්ලෝ කෑ ගහනවා පොඩ්ඩක් වැස්ස ඒ හින්දා ඔක වැඩි හිතන්න එපා. ඒ සද්ද ගැන හිතන්න එපා. මම මේ කියන දේට විතරක් අවධානය දෙන්න ළමයි. ඉතින් මම මෙන්න මේ විදිහට කලර් කරගෙන යනවා. ඔයාලා කැමති කලර්ස් වලින් කැමති විදිහට මට වඩා ලස්සන ආර්ට් එකක් දාලා මේක ඉවර කරගන්න පුළුවන්. හරි ලස්සනට ආවා. මම හිතනවා ඔයාලට ඒක ලස්සන පේන ඇති කියලා. ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාන්න. තව වීඩියෝ එකක් ඕන නම් මට ඒකටත් කමෙන්ට් එකක් දාන්න. කියන්න ඕනේ මේකම හදන විදිය තව ලේසි විදිහක් තියෙනවා. ඔයාලට ඒ විදිහ දැනගන්න ඕන නම් ඒ විදිහ කියලා දෙන්න අකී කියලා මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒක ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් ඔයාලට. ඒ වගේම කියන්න ඕනේ කලින් මේ වීඩියෝ එකට කලින් අපි වීඩියෝ එකක් දැම්මා A4 වලින් ලේසියෙන්ම හදන කූඩුවක්. එන්න ඒ වීඩියෝ එකත් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලලා ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් කරලා මට සපෝට් එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මොකද හිතෙන්නේ ලස්සනයි නේද? මේක ඔයාලට පුළුවන් අටපට්ටමේ කොටු හැඩේ තියෙන පැත්තට මේක අලවලා ඒකට වෙනම ලුක් එකක් දෙන්න පුළුවන්. ඉතින් ළමයි අපිව YouTube, Facebook, TikTok, Instagram ඔකගෙම ෆලෝ කරන්න. අපිව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තව වීඩියෝ එකකින් සෙට් වෙනකන් bye.